සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවම දෙනාම. ඉතින් යන අද මම Mr. Tech YouTube channel එකෙන් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන ඔයාලටම කියලා YouTube channel එකක් නිර්මාණය කරගන්න කොහොමද කියලා දෙන වීඩියෝ එකක් අරගෙන. ඉතින් යන මේ වෙනකොටත් ඔයාලා YouTube channel එකක් තියෙන යාළුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් අලුතෙන් YouTube channel එකක් නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙන යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයාට YouTube channel එක තිබ්බත් නැතත් ඔයාට පුළුවන් මම මේ අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක බලලා ඔයාගේම කියන channel එකක් නිර්මාණය කරලා මම ඉදිරියට කියන වීඩියෝ ටික ඔක්කොම බලලා ඒ විදිහට කරොත් ඔයාගේ channel එක අවුරුද්දකට අඩු කාලයකදී හොඳ level එකකට ගන්නවට පුළුවන්. ඉතින් අන්න බලමු වෙන කොහොමද හරියටම YouTube channel එක නිර්මාණය කරගන්නේ කියලා වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට කියලා දෙන්නම් මගේ YouTube ගමනේ මේ අවුරුද්දක් ඇතුළත වගේ YouTube ගමනේ මට වෙච්ච තැන් කිහිපයක් කියන වැරදුණු තැන් කිහිපයක් ඒක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එකට යන්න කලින් චුට්ටක් ස්කිප් නොකර මේකත් බලලා යන්න කියලා ඉල්ලනවා. ඉතින් යාළුවෝ ඔයාලා පිළිපැදිය යුතුම කාරණාවලින් අංක 1 තමයි ඔයා කොයිම අවස්ථාවකවත් ඔයාගේ YouTube channel එක සල්ලි හොයනවා කියන අරමුණින්ම කරන්න එපා. ආසාවෙන් නිකන් හොබි එකක් විදියට මේ channel එක කරගෙන යන්න. ඉතින් යාළුවෝ අංක 2 තමයි කොයිම වෙලාවකවත් ඔයාලා සල්ලි වලට ප්‍රොමෝෂන් ගෲප් වලට රැවටිලා සබ්ස්ක්‍රයිබර්ස්ලා watch time වගේ දේවල් ගන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ channel එකේ තියෙන reach එක පල්ලෙහාටම වැටෙනවා. ඔයාට channel එක ගොඩ ගන්න බැරි වෙනවා. ඉතින් ඒව ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට ඔයාලට අරන් එන්නම්. දැන්ට කොයිම වෙලාවකවත් ඔයාගේ අලුත් channel එකට සල්ලි දීලා subscribersලා watch time වගේ දේවල් ගන්න යන්න එපා. ඉතින් යාළුවනේ අංක 3 තමයි ඔයා ඔයාගේ channel එකේ වීඩියෝ දාන්න තෝරගන්න කැටගරිය ඔයාට දිගටම වීඩියෝ ක්‍රියේට් කරන්න පුළුවන්. ඔයාගේ දක්ෂතාවයක් තියෙන පැත්තක් අනිවාර්යෙන් තෝරගන්න මතක තියාගන්න. මොකද නැත්නම් ඔයා දන්නේ නැති පැත්තකින් වීඩියෝ කරන්න පටන් ගත්තොත් ඔයාට වීඩියෝ දෙක තුනක් දාද්දි ඔයාට අදහස් නැති වෙනවා. ඊට පස්සේ දිගට වීඩියෝ ඔයාට කන්ටිනියුව දාගෙන යන්න බැරි වෙනවා. ඉතින් යාළුවනේ අංක 4 තමයි ඔයා ඔයාගේ channel එකට වීඩියෝස් දාද්දි අනිවාර්යෙන් YouTube community guideline වලට අවනතව වීඩියෝ නිර්මාණය කරලා දාන්න ඕනේ. ඉතින් යාළුවනේ මට වෙලා තිබ්බ දේ තමයි මගේ YouTube channel එක පටන් අරන් මාස 6ක් වගේ යනකම් මගේ වීඩියෝස් වලට හොඳට reach එකක් තිබ්බා. ඒ වගේම හොඳ views ප්‍රමාණයක් තිබ්බා. ඉතින් යාළුවනේ මාස 6 වගේ යන අතරතුර මං දාපු වීඩියෝ එකක් හින්දා මම දැන් මේ ඇත්තටම YouTube channel වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන විදිය. ඉතින් ඒකට community guideline strike එකක් වැදුනා මට. ඊට පස්සේ මගේ channel එක තාම මෙන්න මේ විදියට මෙතනින් පෙන්නනවා. ඉතින් ඔයාගේ channel එකට මෙහෙම නොවෙන්න ඔයා අනිවාර්යෙන් community guideline ටිකට අවනතව ඒවා කියවලා බලලා අවනතව අනිවාර්ය වීඩියෝස් ඒ විදියට නිර්මාණය කරලා දාන්න ඕනේ. ඉතින් යාළුවා බලමු එහෙනම් දැන් ගිහිල්ලා කොහොමද YouTube channel එකක් හරියටම ඔයාගේ ෆෝන් එකෙන් හෝ කම්පියුටරෙන් නිර්මාණය කරගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. බලමු ඔයාගේ ෆෝන් එකෙන් නැත්නම් කම්පියුටරෙන් හරියට YouTube channel එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. හරියන්න මුලින්ම ඔයාලත් ඔයාලා කම්පියුටරේ හරි නැත්නම් ෆෝන් එකේ හරි Google Chrome එකට යන්න. Chrome එකට ගිහින් මෙන්න මෙතන මේ වගේ icon එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ email address තියෙන තැන අන්න ඒකට ගිහින් ඔයාලා create account කියන එක දෙන්න. create account එකේ for my personal account කියන එක දීලා පළවෙනි name එක ඔයාගේ YouTube channel එක create කරන්න ඔයාගේ කැමතිම පළවෙනි name එක එතෙන්ට දෙන්න. ඒකේ last name එක යටින් මේ විදියට දෙන්න. දීලා next කරන්න. ඊට පස්සේ මෙතෙන්ට ඔයාලගේ birthday එක හරි මොකක් හරි birthday එක මට මතක හිටින birthday එක මෙතෙන්ට දෙන්න. ඉතින් යාළුවනේ මම මගේ බර්ත්ඩේ එකෙන් කිහිපයක්ම නිර්මාණය කරලා තියෙන හින්දා මෙතෙන්ට මට මතක කෙනෙක්ගේ එකක් තමයි මම මේ දාන්නේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්ට ඔයාගේ channel එකට email address එකක් දාන්න එනවා. ඉතින් මම මෙන්න මේ විදියට email address එකක් මෙතෙන්ට create කරගන්නවා channel එකට. ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන ඔයාගේ channel එකේ password එක මෙන්න මෙතෙන්ට දෙන්න. හොඳට මතක හිටින password එකක් ඔයා දැන් කොලයක් අරන් හරි පොතක හරි note කරන ගමන් මේක මෙන්න මේ විදියට create කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපිට ඊට පස්සේ තියෙන්නේ channel එකට recovery email එකක් දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන පරණ රිකවරි කරගන්න පුළුවන් මේල් ඇඩ්‍රස් එක මෙන්න මෙතෙන්ට දෙන්න. මොකද හදිස්සි හරි ඊමේල් එකේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට මේ මේල් එකට තමයි ඔයාගේ රිකවරි ඩීටේල්ස් එන්නේ. ඉතින් ඒකින්ද ඔයාලා මෙතෙන් හොඳ මතක හිටින ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. දීලා යාළුවනේ මෙන්න මෙතනින් පල්ලෙහාට මේ ටික බලාගෙන ඇවිල්ලා මෙතන ඇග්‍රි කියන එක දෙන්න. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ විදිහට අපේ channel එක නිර්මාණය වෙලා ඉවරයි. අපිට ඊට පස්සේ පුළුවන් YouTube එකට යන්න. YouTube එකට ගිහිල්ලා මෙන්න මෙතන දකුණු පැත්තේ කෙළවරේ උඩ ඔයාට ඔයාගේ email address එකේ මුල් ලකුණ මෙතන පෙන්නනවා. මෙතන යට තියෙනවා create channel කියලා. ඔන්න create channel එක ක්ලික් කරාම ඔයාට එනවා ඔයාගේ channel එකේ name එක verify කරගන්න. ඒකත් එක්කම ඔයාට තියෙන profile picture එක select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ computer එකේ තියෙන profile picture එකක් මම හදාගත්ත කලින් මගේ channel එකට දාන්න. අන්න
ඒක මේ විදිහට සිලෙක්ට් කරලා මම දාන ඔයත් වගේ channel එකට මුලින්ම ප්‍රොෆයිල් පිච් එකකුයි cover page එකකුයි නිර්මාණය කරලා තියාගන්න මතක තියාගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මම කලින් නිර්මාණය කරගත්ත ප්‍රොෆයිල් පිච් එක මගේ channel එකට මෙන්න මේ විදිහට දෙනවා. දුන්නට පස්සේ යාළුවනේ ඔයාලට පේන ඇති දැන් channel එකේ ප්‍රොෆයිල් පිච් එකත් හරි name එකත් හරි handle කරන්න තියෙන name එකත් හරි දැන් මම දෙනවා create channel කියලා. ඔන්න යාළුවනේ අපේ channel එක දැන් create වෙලා ඉවරයි. අපි දැන් අපේ channel එකේ ඉතුරු setting ටික හදාගන්න මෙන්න මෙතන තියෙන customize channel කියන click කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඔයාලට ඊට පස්සේ continue දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ ටික next දෙන්න. ඔයාලා මෙන්න මේ වගේ පොඩි message එකක් එයි. ඒක ඔයාලා next දෙන්න. next දීලා done කළාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයා ඕන කියලා වගේ email එකත් එක්ක බලා ගන්න. ඊට පස්සේ එතන එහා පැත්තේ තියෙන channel කියලා. ඒකේ basic info එකට ගිහිල්ලා ඔයාගේ country මෙන්න මෙතනින් select කරගන්න ඕනේ. මම ඉතින් ශ්‍රී ලංකා කියලා මෙන්න මෙතනින් select කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතෙන්ට ඔයාගේ channel එකේ keyword ටිකක් දෙන්න ඔයාලට පුළුවන්. ඔයා කරන category අනුව keyword ටිකක් ඔයාලට ChatGPT එකෙන් හරි ZAI එකෙන් හරි නිර්මාණය කරගෙන මෙතෙන්ට දෙන්න පුළුවන්. ඉතින් මම කරන්නේ රොක්සින්ද දාන channel එකක් ඉඳලා යාළුවනේ මම මෙන්න මේ වගේ key tag ටිකක් තමයි මෙතෙන්ට ගහන්නේ. ඉතින් ඒ keywords ටික ඔයාලට මේ channel එකේ හොඳ views ටිකක් යන්න ගොඩාක් වැදගත් වෙනවා. ඒකෙන් තමයි ඔයාගේ audience එකට ඔයාගේ channel එකේ videos පෙන්වන්න ගන්න. ඉතින් ඔයා මෙතෙන්ට හොඳම keyword ටිකක් select කරගෙන දාගන්න. ඉතින් යාළුවනේ මම මේ ටික skip කරනවා. මොකද මම මෙන්න මේ විදියට ලොකු ප්‍රමාණයක් මෙතෙන්ට keyword දාගත්තා. ඊට පස්සේ ඔයාලා පල්ලෙහාට එද්දි ඔයාලට මුකුත් මෙතන setting වෙනස් කරන්න එපා. ඒවා පස්සේ අපි බලමු. ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙනවා මෙතන future eligibility කියලා. අන්න ඒකේ මුල්ම එක enable වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට දෙවෙනි එකට ගියාම තියෙනවා number verification කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක දාලා මෙතනින් number verification එක කරගන්න. ඉස්සර නම් යාළුවනේ dialog sim වලට විතරයි මේ verification දුන්නේ. දැන් ඒ වුණාට වෙන sim වලටත් දෙනවා. මම මෙන්න මේ විදිහට මගේ Airtel number එකක් දාලා මෙතන verification එක කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති දැන් number verification එකක් දුනා. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙ channel එකට ගිහිල්ලා මෙන්න මෙතනින් future enability එකේ advanced future කියන එක බලන්න. ඒක requestment එකක් ගිහිල්ලා තියෙන එක auto මෙහෙන් approval වෙනවා. ඒ වෙනකන් අපිට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනට ඇවිල්ලා channel එකට banner එකක් දාගන්න. ඒ කියන්නේ ඔයාගේ භාෂාවෙන් කියනවා නම් channel එකට cover photo එකක්. ඉතින් ඔයා ලස්සන photo එකක් හදලා මෙන්න මෙතෙන්ට දෙන්න. මම temporary මෙතෙන්ට මගේ තිබ්බ photo එකක් තමයි දුන්නේ. ඒ වගේම description එකට ඔයාගේ channel එක ගැන විස්තරයක් මෙන්න මේ විදිහට type කරලා මෙතනින් දාන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන add link කියන තැනින් ඔයාගේ site එකක් තියෙනවා නම් නැත්නම් website එකක නැත්නම් මොකක් හරි account එකක link එකක් ඔන්න ඔතෙන්ට දීලා ඔයාගේ channel එකට ඒක link කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් අපේ channel එක publish කරන්න. ඉතින් publish කරාම මෙන්න මේ විදිහට තමයි අපිට අපේ channel එක බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ channel එකට videos දාන විදිය ගැන කතා කරමු. ඉතින් යාළුවනේ මම හිතනවා මම අද මේ ඔයාලට අරන් ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට මේක බලන්න ෂෙයා කරලා යන්න කියලාත් ඉල්ලනවා. තාත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකම් මම අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.